ඇයි මම හැම වීඩියෝ එකකම ජේසු ගැන කතා කරන්නේ? මොකක්ද මේ ජේසුගෙන් මට ලැබිච්ච මෙච්චර දේ මේක ගැන හැම වෙලෙම කියවන්නේ? ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්න යන්නේ ජේසුස් වහන්සේ නිසා මට ලැබිච්ච දේවල් තුනක් ගැන. තුන්වෙනි එක තමයි වැදගත්ම දේ. ඒක ඔයාටත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඒක නිසා සම්පූර්ණයෙන්ම වීඩියෝ එක බලන්න. මේක අහන් ඉන්න ලොකු වීඩියෝ එකක් වෙන්න යන්නේ නෑ මේක. හැබැයි මේක ඔයාගේ ජීවිතේට වැදගත් වෙන වීඩියෝ එකක් වෙන්න යනවා. පළවෙනි දේ තමයි ජේසුස් වහන්සේ මගේ ජීවිතය වෙනස් කරා. ජීවිතය වෙනස් කරා කියන්නේ මගේ ජීවිතේ ගිය මාර්ගය සම්පූර්ණයෙන්ම වෙනස් කරා. ජේසුස් වහන්සේ දුරට ආවයන් පස්සේ ජේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා ඉගෙන ගත්තයන් පස්සේ ජේසුස් වහන්සේත් එක්ක ගමනක් යන්න ගත්තයන් පස්සේ මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. මගේ ජීවිතේ කලින් ගියේ මම දැන් හිතන විදිහට වැරදි පැත්තකට මම මේ ජීවිතේ ඉස්සරහට ගියා නම් සමහර ලාවට මම ගොඩක් තැන්වලදී අතරමං වෙන්න තිබ්බා. මම ගොඩක් තැන්වලදී වරද්ද ගන්න තිබ්බා. සහ මට අවසානයක් කියන දෙයක් එහෙම පේන්නේ නැති වෙන්න තිබ්බා. හැබැයි ජේසුස් වහන්සේව තේරුම් ගත්තයන් පස්සේ ඉගෙන ගත්තයන් පස්සේ ජේසුස් වහන්සේත් එක්ක ගමනක් යන්න ගත්තයන් පස්සේ මගේ ජීවිතේ පාර සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දෙවෙනි දේ තමයි මට පර්පස් එකක් හම්බුණා. පර්පස් එකක් හම්බුණා කියන එකෙන් අදහස් කරන්නේ දෙවියන් වහන්සේගේ මොකක්ද මගේ ජීවිතේට තියෙන සැලැස්ම කියන එක මම ඉගෙන ගත්තා. එහෙම නැත්නම් ඒකට අපි කියනවා කෝලින් එක කියලා. මොකක්ද මම කරන්න ඕනේ කියන එක මම තේරුම් ගත්තා. ඒක තේරුම් ගත්තාම මට හැමදේම ටික පැහැදිලි වෙන්න ගත්තා. ඒකට තමයි අපි තුන්වෙනි පොයින්ට් එකට යන්නේ. තුන්වෙනි පොයින්ට් එක තමයි මගේ ජීවිතේට ක්ලැරිටි එහෙමත් නැත්නම් නිර්වුල් භාවයක් ලැබුණා. අපි හැමෝටම තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අපිට ක්ලියර් නැහැ අපි මොකක්ද කරන්න ඕනේ කියලා. අපි සමහර තැන්වලදී හිර වෙලා ඉන්නේ, අසරණ වෙලා ඉන්නේ, අපි ලොස්ට් වගේ ඉන්නවා හැමතැනදීම. අපි දන්නේ නැහැ අපි ඉස්සරහට මොකක්ද කරන්න ඕනේ, අපේ ජීවිතේ ඉස්සරහ පාත් එක ක්ලියර් නැහැ. ඔන්න ඕක තමයි මට ලැබිච්ච ලොකුම දේ. මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම ක්ලියර් වෙන්න ගත්තා. ඒ පාත් එක ක්ලියර් වෙනවා කියන එකෙන් අදහස් කරන්නේ ජේසුස් වහන්සේ ඔයාව ගයිඩ් කරනවා. එහෙමත් නැත්නම් ජේසුස් වහන්සේ ඔයාව මඟ පෙන්නනවා. ඔයා යන්න ඕනේ කොහෙටද? මොකක්ද ඔයා ඊළඟට කරන්න ඕනේ? හැම පොඩි දෙයක්ම ජේසුස් වහන්සේ මඟ පෙන්නනවා. ජේසුස් වහන්සේ කතා කරනවා කියන එක ඔයාට ඇහෙන්න ගන්නවා. ජේසුස් වහන්සේ ඔයාට මඟ පෙන්වන විදිය ඔයාට පේන්න ගන්නවා. ඔයා ජේසුස් වහන්සේව මෙච්චර කාලයක් දැනගෙන හිටියේ නැති විදියකට ඔයා දැනගන්න යනවා. ඉතින් ඒකෙන් ඔක්කොටම වැඩිය වෙන දේ තමයි ඔයාගේ ජීවිතේට ක්ලැරිටි එකක්. එහෙමත් නැත්නම් නිර්වුල් භාවයක් ලැබෙනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයකට උත්තරයක් තමයි මේක. හිතලා බලන්න ජේසුස් වහන්සේවත් ඔයාගේ ජීවිතයට ලං කරගන්න ඕනේද කියලා. මගේ ජීවිතේ වෙනස් වුණා වගේ මේ දේවල් තුන ඔයාගේ ජීවිතෙත් වෙන්න පුළුවන්. ඉතින් මම ඔයාලට උනන්දු කරන්නේ ජේසුස් වහන්සේ ගැන ඉගෙන ගන්න. ජේසුස් වහන්සේත් එක්ක ගමනක් යන්න. ජේසුස් වහන්සේ කියන්නේ කවුද කියලා හරියට හොයලා බලන්න. ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙයි. සමහර වෙලාවට ඔයා ජේසුස් වහන්සේව දැනගෙන හිටපු කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි ඔයා දන්න ලෙවල් එකට වැඩිය වෙනස් ලෙවල් එකකට ඔයා යන්න පුළුවන්. ඔයා හරියට ජේසුස් වහන්සේ ගැන ඉගෙන ගත්තොත්. ඉතින් ඔන්න ඔය නිසා තමයි මම ජේසුස් වහන්සේ ගැන හැම වෙලෙම කියවන්න පටන් ගත්තේ. ඇයි මගේ ජීවිතේ වෙච්ච දේ මම කැමති අනිත් අයගේ ජීවිතවලත් වෙනවා නම්. තරුණ ජීවිත ගොඩක් නාස්ති වෙලා යනවා අද කාලේ. හැබැයි ඒව නාස්ති වෙලා යන්න ඕනේ නැහැ. තමුන්ගේ ජීවිතේ වෙනස් කරන දෙයක් තමුන්ගේ ජීවිතයට ලං කරගත්තා නම් අදාළ කරගත්තා නම් තමුන්ට දැනගන්න පුළුවන් තමුන්ගේ ජීවිතේ කොහොමද ක්ලියර් වෙන්නේ සහ නිර්වුල් වෙන්නේ සහ තමුන්ගේ ජීවිතේ පර්පස් එක මොකක්ද සහ තමුන් යන පාර හරිද වැරදිද තමුන් කොහෙටද යන්න ඕනේ කියන එක. ඉතින් ওই දේවල් ටික මතක තියාගන්න. ওই දේවල් තුන තමයි මගේ ජීවිතේ වුණේ. ඔයාගේ ජීවිතෙත් මේ දේවල් වෙන්න ඕන නම් ජේසුස් වහන්සේ කියන කවුද කියලා ඉගෙන ගන්න. ජේසුස් වහන්සේත් එක්ක ගමනක් යන්න. ওই ටික මතක තියාගන්න. Now have a very nice day and God bless you.